හෙලෝ කොහොමද කට්ටියට? ඔන්න අපේ ලොකු ආසාවක් තිබුණා මගේ තාම යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ලොකු ආසාවක් තිබුණා YouTube channel එකක් පටන් ගන්න. ඔන්න අපි අද ඒකේ පළවෙනි step එක තියෙනවා. අපි තුන් දෙනා. අනිවාර්යෙන් support එකක් දෙන්න. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕන අපි දැන් ඉන්නේ ඉතාලියේ සිසිලි කියන දූපතේ අපි ඉන්නේ. සිසිලියාවලත් මෙසිනා තමයි අපි ඉන්නේ. ඉතින් අපි බලමු අපි බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ වලින් ඉස්සරහට කරන දේවල් මොනවද යන්නේ නැතෙන් කන බොන දේවල් හැමදේම අපි ෂෙයා කරගන්න. ඔයාලා ලස්සන ඒ වගේම ඔයාලට ලස්සන දේවල් බලන්න ඒ වගේම හැමදේම අපි කරන්න උපරිමම try එකක් දෙනවා. අනිවාර්යයෙන්ම. ඉතින් අඩුපාඩු ගොඩක් තියෙවි ඉස්සෙල්ලම කියන්න ඕන මොකද පළවෙනි පාරට පටන් ගන්න. අපිට ඒවට සපෝට් එකක් දෙන්න. වීඩියෝස් බලන්න. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. Thank you. ඉතින් දැන් අපේ සමයක පටන් ගන්න තමයි තියෙන්නේ. වින්ට එක ඉවර වෙලා දැන් මේ මාර්තු තියෙන්නේ මාර්තු මාසයෙන් පස්සේ සමයක පටන් ගන්නවා. සමයක කියන්නේ ඉතින් අපිට වැඩි දවස් සමයක තමයි ගොඩක් බිසි වෙනවා. ඉතින් ලස්සනයි. මේ ගස්වල දැන් කොළ හැල්ලා තින්නේ ගස්වල කොළ දාලා මල් පිටිලා හැමදේම වෙනවා. ඉතාලිය ලස්සනම දවස් ටික ඉස්සරහට එනවා. අගට මාසේ වගේ වෙනකොට දස්සර මේව දාලානේ කොළ දාලා ඉතින් පටන් ගනි. ඒක තමයි ලස්සනම ඔව්. ඉතින් ඇත්තටම කියන්න ඕනේ ඉතින් අපිත් දැන් ඇවිල්ලා තාම ලොකු කාලයක් වෙන්නේ නැහැ. තාම මාස ගානයි වෙන්නේ. අපිටත් මේ අත්දැකීම අලුත් අපේ අලුත් අත්දැකීම ඉතින් අලුත් විදියටම මේ විදියටම බෙදාගමු. අපි ඉතින් වැඩි විස්තරයක් එම හරියටම දන්නේ නැහැ. අපි ළඟට දැන් යන්න හදන්නේ ලස්සන ප්ලේස් එකකට. බීච් එකක් අයින්ට අපි යන්න හදන්නේ මුහුද ළඟට. අපි ගිහින් පෙන්නන්නම් කොතනද ඒ ලස්සන තැන කියලා. මමත් මෙහෙට ආපු මුල්ම දවසේ එතෙන්ට ගියා. හරිම ලස්සන තැනක්. මැප් එකේ අපි එතන මැප් එකෙන් පෙන්නන්නම් අපි යන තැන කොතනද කියලා. අන්න එතෙන්ට තමයි අපි යන්නේ. ගිහින් බලමු කොහෙද කියලා. ඉතින් ඔයගොල්ලන්ට කිව්වනේ පටන් ගන්න පළවෙනි වතාව කියලා කන්ෆියුස් වෙලා ඉන්නේ. කන්ෆියුස් කියන්නේ මේකේ ඩුවල් කැම් එක තියෙනවා ඒක දාන්නත් අමතක වුණා. ඉතින් මෙන්න මෙහෙමයි අපි යන පාරේ තියෙන්නේ. ඉතින් ලස්සනයි. යා පැත්තේ පාක් එකක් මේකට පාක් එකක් තියෙනවා. හරිම ලස්සන නගරයක් මේක. මාරම ලස්සනයි. ආව මුල් දවසේම හිතට වැදුණු තැනක් තමයි තිබුණේ. අපි ආවෙත් මේ පැත්තෙන්මයි. අපි ප්ලේස් එකට යන්න ඕන අර හරියට. එතනට ගිහින් බලමු මොකද තියෙන්නේ කියලා. මෙතන යන්න වෙන්නේ නේද? මේක දැන බලන්න. අද ටිකක් සීතලයි. මේ හවස් වෙනකොට දැන් සීතලයි. ආයිම උදේට සීතලයි. දවල්ට රසයි. දැන් නම් දන්න කට්ටිය දන්නවා ඇති. තව ටිකක් අපි ළඟට ගිහින් බලමු. මොකක්ද විස්තරේ කියලා. එහෙම තමයි යන්න තියෙන්නේ. ආහා. නැවකුත් තියෙනවා අපි ඒකත් පෙන්නන්න. ලොකු නැවක් තියෙනවා. මේ පාරේ යන්න ඕනේ. අන්න අතෙන්ට යන්න ඕනේ. අපි එතෙන්ට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. අපි දැන් එතෙන්ට ළඟයි. එතන ළඟ ඉන්නේ. මෙට්‍රෝ පාරවල් මොනවද ට්‍රෑම් පාරවල් තියෙනවා. හැබැයි මේක මම හිතන්නේ ටික කාලයකට නවත්තලා රිපෙයාර් වලට. මං ආපු තෙක් තාම දැක්කේ නැහැ යනවා. ඉතින් මේ තමයි අපි ඒ කිව්ව ලස්සන පාක් එක. ඉතින් මෙතන මාරම ලස්සනයි සහ නිදහස් මාරම වයිබ් එකක් තියෙන ප්ලේස් එකක් මේක.
මේ බලන්න මේක හැබැයි නැවේ පිටිපස්සේ කොටස තමයි අපිට පේන්නේ MSC යුරෝපයේ වටේ යන නැව බලමු අපි ඒකේ මේ ඔව් ළඟ වීඩියෝ එකක් ගන්න පුළුවන් නම් අපි දාන්නම් හැබැයි අපි දැන් ඇවිල්ලා තියෙන වෙලාව එච්චර හොඳ නැහැ මොකද වැඩ ඉවර වෙලා අපි හවස තමයි මේ එන්නේ දැන් හවස 5 විතර වෙලා ඇති මේ තමයි පාක් එක මේ දැන් නම් ඉතින් කළුවර වැටිගෙන එනවා ඊට බැහැලා ගිහිල්ලා තියෙන්නේ අපි ආපු ටයිම් එක ඉතින් හරි ගියේ නැහැ මොකද මම උදේ වැඩ කරනවා උදේ වැඩ කළා දැන් තමයි ෆ්‍රී ටයිම් එකක් හම්බුනේ ඉතින් තව විස්තරයක් තියෙනවා කියන්න මෙන්න මේ කුළුණ මේ කුළුණ ගැන අපි පොඩි විස්තරයක් ඇහුවා චාමික මේ කුළුණ ගැන පොඩ්ඩක් කියන්න මේකේ තියෙනවානේ තව කතාවක් කියනවා මේ අපි ඔබවයි ඔබේ නගරයවයි ආරක්ෂා කරනවා කියනවා එකේ ඔව් එහෙම කතාවකුත් තියෙනවා ඉතින් අපිත් ඉතින් ඕවා බලලා හොයලා තමයි කියන්නේ ඉතින් නිවැරදි කිරීමට යටත්ව ඒකත් කියන්න ඕන ඉතින් අපිත් මං මුලදීම කිව්වා වගේ අපිත් මෙහෙට ආවා විතරයි අපි එහෙම හරියට විස්තරයක් දන්නේ ඉතින් බලන්න මේ පොඩි ළමයි බයික් පදිනවා ඉලෙක්ට්‍රික් බයික් ලයිසන් ඕනේ නැහැ ඉතින් ඒගොල්ලෝ ජීවිතේ විඳිනවා මේ රට එහෙම හදපු රටක් ඉතින් හරිම සතුටුයි එන්න ලැබුණ එක ඉස්සෙල්ලාම ඉතින් අපි බලමු තව ඉස්සරහට මොනවද වෙන්නේ කියලා අපිත් එක්කම ඉන්න ජය වේවා කොහමද වණ්ඩිය තව එකක් පහුණා අපිට ඒක නම් ගන්න හම්බුනේ මාරම ලස්සනයි අපේ ටීම් එකට ඕන කොල්ලෙක් මේ ඉතාලියට වෙලා ඉන්නවා ඒ පොඩි මේකක් තියෙනවනේ බලමු මේ කණුවෙන් පස්සේවත් අපිට අම්මා කිරිපණුවන්ට දෙයක් දීලා නැහැ. මොකක් හරි අවුලක් තියෙනවා නේ. වෙනමු. වත් පෙන්නන්නේ. අත YouTube එකේ අර මුලදීම කිව්වා වගේ අපි වීඩියෝ කරන්න පටන් ගත්තා විතරයි. තාම හරියට ඉතින් විස්තරයක් දන්නේ නැහැ. ඕගොල්ලෝගේ සපෝට් එක තමයි අපිට ඕන. බලමු. මෙයා ගායනේ මෙයා අතුරාධිකාරියේ වොයිස් අල්ලන්න දැන් වීඩියෝ එකේ මැද වෙනකොට ඔය වගේ නම් ඉස්සරහා වීඩියෝ ගැන ඔයගොල්ලෝට හිතා ගන්න පුළුවන් වේවි. ඒ හින්දා ඔන්න ලස්සන්ට අපේ නැව පේනවා. දැන් පේන හරියට අවිලා තින්නේ. අපිට දැන් පාරෙන් තමයි යන්න වෙන්නේ. ඉතින් පරිස්සමෙන් යමු. බස් එකක් එනවා. අපි ළඟට ගිහිල්ලා ලස්සන ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි දාන්න. ඉතින් මීට වඩා ලස්සනට ඉතින් බලන්න පුළුවන් ෆොටෝස් වීඩියෝස් YouTube එකේ ඇති MSC කියලා ගැව්වහම. ප්‍රකතර ගෙවාගෙන ආවා. නැව පෙන්වන්න ඕන වුණා. නැවේ පිටිපස්සට පෙන්වන්න පුළුවන්. මොකද තව ගොඩාක් දුර යන්න ඕන අපි. ඒ නැව ගොඩක් දිගයි ඉතින් ඊට 400 ගණන් දිග තියෙනවා නේද? ඉතින් යන්න ඕන අපි තව දුර යන්න ඕන. දැන් රැය වෙලා තියෙන්නේ. ගැටක් උඩ ඉන්නේ. මේ අපේ යාළුවා දෙන්නත් ඉන්නවා ඕම වෙන්නවා. රයිට්. අපි දැන් යනවා ඊළඟට කොහෙද? අපි දැන් කන්න ඕන. කන්න ඉතින් දැන් උයන්න බෑ. උයන්න ටයිම් එකක් නෑ. අපි ඊළඟට ලංකාවේ කඩේකට, ලංකා රසකට යන් අපි ඉස්සෙල්ලා ලංකාවේ කඩේකට මොනවද ගන්න කියලා ගිහිල්ලා බලමු. ඔන්න දැන් තමයි කෑම අරන් ඉවරනේ. අපි ගත්තේ අද කොත්තු. ලංකාවේ කඩ තියෙනවා. ලංකාවේ කඩ වලින් කොත්තු ගත්තා.
ලංකාවේ රසට මේ ඉතින් දැන් අපි බස් එකක් ගන්න ඕන ඊළඟට බස් එක යන්න ඕන නැත්නම් කාමරයට ගොඩක් දුරයි. ඉතින් අපේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. කට්ටිය අපේ ඉතාලි අඩිපාර දිගේ page එක subscribe කරන්න, like කරන්න, share කරන්න. ඉතින් අපිට support එකක් දෙන්න, අපිත් එක්ක ඉන්න. අපි තවත් ලස්සන වීඩියෝ ටිකකින් හම්බෙමු. අඩුපාඩු තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, අපි ඒවා හදා ගන්න ඕන. ඉතින් එහෙනම් ආයිමත් දවසක හම්බෙමු. චාෝ චාෝ.